අද දවසේදී සුපුරුදු විදිහටම හරියටම උදෑසන 8 වෙනකොට අපි හැමෝම සූදානම් අද හොඳම දවස ආරම්භ කරන්න. ජීවිතේ අපි හැමදාමත් නොඑක් විදිහේ අභියෝග වලට මුහුණ දෙනවා. ජීවිතේ ප්‍රශ්න කියලා කියනකට වැඩිය මම කැමති මේවා අභියෝග කියලා හඳුන්වන්න. ඉතින් මේ විදිහට හැමදාමත් අපි අභියෝග වලට මුහුණ දෙනකොට අපිට සමහරක් වෙලාවට හිතා ගන්න බෑ අපි කොහොමද මේවට මුහුණ දෙන්නේ මොන විදිහේ තීරණද අපි ගන්න ඕනේ කියලා. ඉතින් අද දවසේදීත් ඔබේ ජීවිතේ ඔබ මුහුණ දෙන අභියෝග වලට ප්‍රශ්න වලට ගැටලු වලට ඔය මොන ආකාරයට අපි හැඳින්නුවත් ඔබ ජීවිතේ මුහුණ දෙන දුෂ්කර අවස්ථාවලදී ඔබට පුංචි අත්වලක් වෙන අද දවසේදීත් සම්පත පුවත්පතේ ජ්‍යොතිෂ උපදේශක දේශමාන්‍ය ආචාර්ය මොහන් වික්‍රමසිංහ මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. සුබ උදෑසනක් ඔබතුමාට. අද දවසේදී අපි ඔබේ ලිපි වලට යොමු වෙන කලින් මොහන් මහත්මයා විශේෂ දෙයක් ගැන කතා බහ කරන්න ඕනි කිව්වා. ඔබතුමාට අවස්ථාව දෙනවා ඒ පිළිබඳව කතා කරන්න. ඔව් අපි නිකුත් කතා කළේ ගොඩක් කරාට අපි අර හුඟක් දෙනෙක් අඳුරන හුඟක් දෙනෙක් බය වෙන කාරණාව තමයි කිලි පිළිබඳව නේද? අපි කතා කළේ අපි මුලින්ම ගොඩක් දෙනෙක් අවධානයෙන් සිටිනවා මේ යන්ත්‍රයක් දැම්මහම ගොඩක් කලාවට බය වෙනවා මේ කිල්ලට අහු වෙලාද යන්ත්‍රයේ දුර්වල වෙලාද එහෙම නැත්නම් යම් කිසි ආකාරයකට මේ දාපු යන්ත්‍රවල බල බින්දිලාද කියන ආදී කරුණු කාරණා පිළිබඳව ගොඩක් දෙනෙක් අවධානය යොමු කරනවා. ඉතින් මේ නිසා මේ ගොඩක් කලාවට කිල්ල කියන දේ පිළිබඳව අනිසිබියක් ඇති කරගෙන තියෙනවා. ගොඩක් කලාවට මේ ශාස්ත්‍රඥයන් පවා මේක අනිසි විදිහට බිය ගැන්වීමක් කරලා තියෙනවා. ගොඩක් දෙනෙක් යන්ත්‍රයක් පැනදපුවාම එහෙම නැත්නම් ඒ වගේ ශාස්ත්‍රානුකූල කටයුත්තක් කරපුවාම මේ බැදුම් කන්න එපා ඊළඟට ඇට වර්ග කන්න එපා ඔය පලාව ඔහොම සමහර වෙලාවට කිසිම සාධකයක් නැති දේවල් කියලා ගොඩක් අයව බය කරන අවස්ථා තිබෙනවා. ඉතින් එතකොට මේ කිල්ලක් කියලා කියන්නේ මහා බරපතල දෙයක් නෙමෙයි. අතරම කිලි කියන දේ කිල්ල කියන එකේ අර්ථයම තියෙන්නේ අපරිසිදුභාවය කියන එකයි. ඒතර ගොඩක් වෙලාවට අපවිත්‍රභාවය කියන එක සටහන් වෙන්නේ දැන් අපි යන්ත්‍රයක් වගේ දෙයක් භාවිතා කරනකොට විශේෂයෙන් අපි කියන දේ තමයි සූකර මාංශයන්, ගව මාංශයන් ආහාරයට ගන්න එපා කියලා. ඉතින් ඒකට හේතු තියෙනවා. දැන් සූකර මාංශ කියලා කියන්නේ ඌරා කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ ගොඩක් අපිරිසුදු සතෙක්. බොහෝ ජරාව අනුභව කරන සතෙක්. ඒ කියන්නේ ඒ වගේ සතෙක්ගේ මේ මාංශයන් අනුභව කිරීම තුළ තමන්ගේ ශරීරයේ නිකුත් වන්නා වූ කිරණවල පවා වෙනස් වීම සිද්ධ වෙනවා. අපිට යම්කිසි විද්‍යානුකූල යම්කිසි උපකරණයක් තියෙනවා නම් අපේ ශරීරයෙන් නිකුත් වෙන කිරණවල වර්ණය පවා වෙනස් වෙනවා සූකර මාංශ අනුභව කරපුවාම. ඒ තරමටම අපවිත්‍රභාවයක් තිබෙනවා. එතකොට යම්කිසි කෙනෙක් යන්ත්‍රයක් වෙන දෙයක් පනඳගෙන සිටිනවා නම් ඒ නිකුත් වෙන කිරණය අර යන්ත්‍රයට හානිදායක වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම තමයි ගව මාංශය. ගවයා හැබැයි පිරිසුදු සතෙක්. ගවයා කන්නේ තනකොළ. එහෙමනම් කොහොමද කිල්ලක් බවට පත් වෙන්නේ? ගොඩක් කලාවට ඉන්දියානුවන්ගේ පවා විශ්වාසයක් තියෙනවා මේ ඉන්දියාවේ ගොඩක් කලට ගව මාංශ කන උදවිය සමාජයෙන් පවා කොන් කරනවා. ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඉතින් ඒ දේව සංකල්පයක් ගොඩක් කලාවට තිබෙන්නේ. දැන් ශිව දෙවියන්ගේ වාහනය හැටියට සලකනවා ගවයක් සමහර මේ පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ ගව මාංශයේ ගොඩක් කලාවට පිළිකුල් සහගත ලෙස මේ ගව මාංශ අනුභව කරන ඉවත් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ බොහොම මේ කියන්නේ අපේ සමාජයෙන් බැහැර විය යුත්තක් හැටියට පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ඒ ශිව දෙවියන්ගේ වාහනේ හැටියට සලකන ගවයාගේ මාංශ අනුභව කිරීම ශිව දෙවියන් කියලා කියන්නේ එහෙම නැත්නම් ඇතම අවස්ථාවල ඊශ්වර කියලාත් අපි හඳුන්වනවා. ඊශ්වර දෙවියන්ගේ කියලා කියන්නේ යන්ත්‍රමන්ත්‍ර විද්‍යාවන් තුළ මේ ශාස්ත්‍රීය ක්‍රමවේදවල මූලික අදහන දේවතාවා. එතකොට ශිව එහෙම නැත්නම් අපි ඊශ්වර කියලා හඳුන්වනවා. ඊශ්වර දෙවියන්ගේ රථය අරගෙන අනුභව කිරීම තුළ කිසියම් ආකාරයකට අර ඒ গুপ্তමය පැත්තෙන් කිසිම පිළිසරණක් ලබා ගන්න බැහැ කියන දෙයක් මතුවලා තිබෙනවා. ඒ නිසා ගව මාංශය සහ සූකර මාංශය ඊටාම අනුභවයට නොගත යුතු දෙයක් හැටියට සලකනවා. ඒ වගේම තමයි අනික් කාරණේ තමයි කිල්ල විදිහට තදබල විදිහට සලකනවා මලගෙවල් වල. එහෙම නැත්නම් යම්කිසි මරණයක් සිද්ධ වෙච්ච නිවසකින් ආහාර පාන ගැනීම තුළ ශරීරයට ඒ අපවිත්‍ර දේවල් ඇතුල් වීම නිසා ඒ යම්කිසි ශරීරයේ ඇතිවන්නා වූ වෙනස් වීම එහෙම නැත්නම් පිටවන්නා වූ ඒ කිරණ ධාරාවන් වල වෙනස් වීම නිසා යන්ත්‍ර වගේ දේවල් එහෙම නැත්නම් গুপ্ত ශාස්ත්‍රීය කටයුතු වලදී කරන ලද්දා වූ දේවල් බල බිඳී යාමක් සිද්ධ වෙනවා. ඇතැම් විට ඒ නිසා මලගෙදරවල් වලින් කෑම බීම ගැනීමත් කිල්ලක් හැටියට සලකනවා. අනිත් දේවල් නම් ඊතරම්ම ලොකු සාධක හැටියට සලකන්නට අපහසුයි. අනිත් පුංචි දේවල් වලින් ආරක්ෂාව සඳහා කිලිහරණය කරගන්නට ඕනේ. සාමාන්‍යයෙන් අපි
යන්ත්‍රයක් එහෙම නැත්නම් ඊට ඒ වගේ දෙයක් අපි පළඳින්නේ ආරක්ෂාවකට. එහෙම නැත්නම් ග්‍රහචාරයෙන් එන්නා වූ දෝෂ මර්ධනය කරගන්නට. එහෙම නැත්නම් බාහිරින් එන්නා වූ গুপ্তමය දෝෂ වලින් ආරක්ෂාවට. ඉතින් අර පුංචි කිල්ලකින් එන්නා වූ දෙයක් එහෙම නැත්නම් අපි සමහර වෙලාවට කියනවා තෙල් බැදුම් කන්න එපා කියලා කියනවා සමහර උදවිය. ඉතින් මේ වගේ දෙයකින් එන්නා වූ දෝෂයක් තියෙනවනේ ඒයින් ආරක්ෂා වෙන්නට යන්ත්‍රයක් හදන්නට බැයි නම් පළක් නැහැ ඒ ශාස්ත්‍රයේ. ඉතින් ඒ නිසා අර මං කියපු කරුණු තුන ඇරෙන්නට අනිත් ඒවා තරම්ම බරපතල කිලි හැටියට සැලකීමක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කතාවට කිල්ලට අහු වෙනවා කියලා කිව්වට මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ කරුණු කාරණා දන්නේ නැහැ මොහොන් මහත්මයා. ඒ නිසාම තමයි අද දවසේ දන්නේ නැතිකම සහ ගොඩක් අවස්ථාවන් තියෙනවා මේ අනිසි බයක් හටගෙන තිබෙනවා මේ පුංචි දෙයක් ඇති වෙච්චහමත් මේ සමහර වෙලාවට දැන් කිලි වර්ග ගණනාවක් গুপ্ত ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. නමුත් අපේ පරීක්ෂණ වලින් අපි හොයා උපු කරගෙන තියෙනවා මේ තරම්ම අනිත් දේවල් සාධක නෙමෙයි කියන එක. හොඳයි. 0117 අපේ සුපුරුදු දුරකථන අංකය ඔස්සේ අද දවසේදී අපිත් එක්ක කෙනෙක් එකතු වෙනවා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසන. කතා කරන්න. මම පියන්ජලි. මගේ උපන්දිනය 1972 ජූනි 16. වේලාව දවල් 10:41ට. දවල් 10:41ට. මොකද දැනගන්න අවශ්‍ය ප්‍රියන්ති? මට අනාගතය ගැන දැනගන්න. අනාගතය කියලා කියන ඒ පොදු කාරණාව යටතේ අහන්න එපා. ඔබ දැනගත යුතු කාරණාවක් තියෙනවනේ යම් කිසි දෙයක් ඒ දේ විමසන්න. අනාගතය කියන සාධකයේ යටතේ අපිට පැහැදිලි කරන්න අපහසුයි. හරි. ඒ ඉදිරියේදී මේ කරන වැඩ කටයුතු කොහොම වෙයිද ඉස්සරහට තියෙන මේ ග්‍රහමාරුව නොවැම්බර් 15 පස්සේ ඔබට අවුරුදු 7මාරක ඒ රාෂ්ට්‍ර කපල තත්ත්වය ගත වෙලා බොහොම හොඳ කාල සීමාවක් උදා වෙනවා. ඒ කාල සීමාවෙන් පස්සේ ඔබට වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වෙන සිටින කාරණා බොහොමයක් ඉෂ්ට කරගන්න පුළුවන් කාල සීමාවක් උදා වෙනවා. එම නිසා වසර 7මාරක ලග්න සහ ජම්ම ඔබ ජම්මේ රාෂ්ට්‍රකේනුත් ලග්නේ රාෂ්ට්‍රකේනුත් දෙකෙන්ම අවුරුදු 7මාරක් පීඩාවටපත් වුණා. ඒ තත්ත්වය මර්ධනය වෙලා ඊටම යහපත් කාල සීමාවක් තමයි උදා වෙන්න නියමිතව තිබෙන්නේ. හොඳයි. ඔබ ලිපි මාර්ගෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඔබ ලිපි එවන්න ඕන ලිපිනේ මතක් කරන්න. අද හොඳම දවසේ සඳ කිරණ ටීවී දෙරණ තැපැල් පෙට්ටිය 699 කොළඹ. අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම සම්පත පුවත්පතේ පළවන කූපනේ පුරවලා ඒත් එක්ක අපිට එවන්න. අද දවසේදී පළවෙනි ලිපියට අවස්ථාව ලබා දෙන සූදානම්. බුද්ධිකා දෙව්මිනී ඒකනායක 1999 වර්ෂයේ දෙවනි මාසේ 10 වෙනි දින තමයි ඇය උපත ලැබලා තියෙන්නේ. හවස 1:10ට. ඇගේ අධ්‍යාපන තත්ත්වය ගැන තමයි ඇගේ මවට දැනගන්නට අවශ්‍ය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඇය සමත් වෙයිද කියලා. ඔව් වෘෂභ ලග්නයෙන් තමයි ඒ දියණියක් නේද දෙනිපිලික? ඔව් ඒ දියණිය උප්පත්තිය ලැබලා තිබෙන්නේ වෘෂභ ලග්නයෙන්. මේ කේන්ද්‍ර සටහනේ බුධ සිකුරු යෝගයේ 10 වෙනිනේ තිබෙනවා. ඉතාමත්ම හොඳින් බලවත් වෙලා තිබෙනවා. මෙය බොහොම හොඳ යෝග බලයක් උදා කරලා තිබෙනවා මේ කේන්ද්‍ර සටහනේ. ඒ වගේම මේ වෙනකොට තරම් තදබල අපල කාල සීමාවක් නෙමේ ගත කරන්නේ බුද්ධ මහදසාව. එම නිසා අධ්‍යාපන කටයුතු වලින් ඉතාමත්ම ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම හැකියාව තිබෙනවා. කලා ශාස්ත්‍රයට බෙහෙවින්ම දක්ෂතාවයන් පෙන්වන ඉදිරිය බොහොම සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තිබෙන දරුවෙකුගේ කේන්ද්‍ර සටහනක් මේ තිබෙන්නේ. විශේෂයෙන්ම කලා විෂයන්ගෙන් අධ්‍යයන කටයුතු කරනවා නම් ඉතාමත් යහපත් බවක් තමයි පේන්නට තිබෙන්නේ. හොඳයි. අනිවාර්යයෙන්ම උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් කරගන්න පුළුවන් පරිසරයක තමයි මේ දරුවා සිටින්නේ. හොඳයි. 0777යි 44යි 65යි 26 තමයි මොහන් මහත්මයාව පෞද්ගලිකව හම්බ වෙන්නට ඔබට දිනයක් හා වේලාවක් වෙන් කරගන්න අවශ්‍ය නම් මොන ඔය දුරකථන අංකයට තමයි ඔබ අමතන්නට ඕනේ. 0777යි 44යි 65යි 26. තවත් විස්තර කතා බහ කරන්න කලින් අපි සූදානම් කෙටි විරාමයකට යන්න. විරාමයෙන් පස්සේ මොහන් වික්‍රමසිංහ මහත්මයා නැවතත් සූදානම්ින් ඉන්නවා ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. 0117 අපේ දුරකථන අංකය ඔස්සේ තවත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. සුබ උදෑසනක් ඔබට. හෙලෝ. කෙනෙක් අපිත් එක්ක ඉන්නව නේද දුරකථනයෙන් සම්බන්ධ වෙලා? හරි. මම හිතන්නේ දුරකථනයේ විසන්දලා මොහන් මහත්මයා අපි තවත් ලියුමකට අවස්ථාව ලබා දෙමු. මේ ලිපිය අපිට එවන්නේ ජනානන්ද දෙවිනුවර ඉඳන්. උපන් වේලාව හැටියට සඳහන් කරලා තියෙන්නේ 1953 9 වෙනි මාසේ 18 වෙනි දින රාත්‍රී 2ට.
දැනගන්නට අවශ්‍යයි ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී දරුවන්ගෙන් උදව් ලැබෙයිද කියලා. ඔව් මේ කේන්ද්‍ර සටහන කටක ලග්නයේ හැටියට තමයි අපිට ලැබෙන්නේ. ඔව් මේ කේන්ද්‍රයේ දැනට නම් ඊතරම්ම අපල තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ. ඉතින් මේ කේන්ද්‍ර සටහනේ මේ වන විට ගත කරන දසාව බවට පත් වෙලා තිබෙන්නේ ගුරු මහ දසාව. 2022 දෙවැනි මාස 26 වෙනිදා දක්වා ගුරු මහ දසාව ගත කරනවා. මේ කේන්ද්‍ර සටහනට අනුව පසු මේ 2022 දක්වා කාල සීමාව ඉතාමත්ම හොඳ කාල පරිච්ඡේදයක් තමයි ගත කරන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් එම නිසා ඒ කාල සීමාව තුල හොඳ පිහිටීමක් තමයි මේ කේන්ද්‍රය තිබෙන්නේ. මම හිතන්නේ මෙතනදී දරුවන්ගෙන් සැලකුම් මහා බරපතල විදිහට විශාල විදිහට ලැබුණේ නැතත් ඔබව අහකට විසවීමක් එහෙම නැත්නම් දරුවන්ගෙන් බැහැරවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට දරුවන්ගෙන් සැලකුම් ලබන්නට පුළුවන් පිහිටීම් තිබෙනවා. ඉතින් බය වන්නට එපා, ඒ ගැන හිතලා දුක් වන්නට එපා. ඔබට ඔබගේ දරුවන් අනිවාර්යයෙන්ම සැලකුම් කරන බවක් තමයි මේ කේන්ද්‍ර සටහනට අනුව පෙන්වුම් කරන්නේ. නැවතත් මතක් කරන්නම් අපේ ලිපිනය සඳ කිරණ අද හොඳම දවස ටීවී දෙරණ තැපැල් පෙට්ටිය 699 කොළඹ කියන ලිපිනයට තමයි ඔබ ඔබේ ලිපිය වන්නට ඕනේ. ඒත් එකම අමතක කරන්න එපා සම්පත පුවත්පතේ පළවන කූපනය පුරවලා ඒත් සමගම වන්න. කෙනෙක් අපිත් එක්ක දුරකථනයෙන් එකතු වෙනවා. සුබෝදෑසනක් ඔබට. සුබෝදෑසනක්. හෙලෝ. සුබෝදෑසනක්. හෙලෝ. හෙලෝ. හොඳයි. මම හිතන්නේ මහනුවරින් ඔව් මම නුවරින් කතා කරන්නේ නයෝමි. කියන්න නයෝමි. කන්දිනය. ඔව්. 1984. 9යි 10. වේලාව 2:10. ඔබට දැනගත යුතු කාරණාව කියන්න. මට කවදාද හම්බ වෙයිද කියලා තමයි දැනගන්න ඕනේ. ඔබ ධනු ලග්නයෙන් තමයි උප්පත්තිය ලැබලා තිබෙන්නේ. ඔබගේ කේන්ද්‍ර සටහනේ රවි සිකුරු යෝගයේ 10 වෙනිනේ පිහිටා තිබෙනවා. මේ පිහිටීමත් එක්ක ඔබගේ කේන්ද්‍ර සටහනේ රැකියාවක් ලැබීමේ හොඳින්ම පවතින කේන්ද්‍ර සටහනක්. නමුත් අර රාහු ගත කරනවා මේ වෙනකොට 2021 4 වෙනි මාසේ 4 වෙනිදා දක්වා රාහු මහදසාව ගත කරන නිසා රැකියා ලැබීම් සම්බන්ධව තරමක් බාධා සහිත තත්වයක් තමයි මේ වෙනකොට තිබෙන්නේ. ඔබ ගොඩක් කලාවට ඔබගේ සුදුසුකම් වලට අනුකූලව රැකියාවක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නට එපා. සමහර විට ඔබට පුංචි රැකියාවකින් ආරම්භ කරන්න සිද්ධ වෙවි මේ කාරණාව. එම නිසා හොඳ රැකියාවන් සොයමින් ලත වෙමින් ඉන්නට එපා. ඔබට ලැබෙන දෙයක් මේ වෙලාවේ කරන්නට පටන් ගන්න. ඔබට අනිවාර්යයෙන්ම පසු කාලින හොඳ දියුණුවක් වෘත්තීය සම්බන්ධයෙන් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එසේ නැත්නම් ඔබ ස්වයං රැකියාවකට හෝ ව්‍යාපාර කටයුත්තකට මුල පුරන්න ඔබට ඒ සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විදේශ ගමනුත් ඉතාම සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ කේන්ද්‍ර සටහනේ රාහුගේ බලවේග ඉවත් වීමට නාගර්ජුන යන්ත්‍රය පළඳින්න, ඒ වගේම පුෂ්පරාග චන්ද්‍රකාන්ති රතකරල් කියන පාෂාණ පළඳින්න ඔබට ඉදිරියේ සාර්ථක තත්ත්වයට පත්වීමේ භාග්‍ය උදා කරයි අනිවාර්යයෙන්. හොඳයි. ප්‍රබෝධා රූපසිංහ අපේ ලිපියක් එවලා තියෙනවා. මොහන් මහත්මයා ඇය උපන් වර්ෂය 1987 තුන්වෙනි මාසයේ 24 වෙනි දින තමයි උපත ලැබලා තියෙන්නේ. උදෑසන 4:53ට. ඇය සඳහන් කළ තිනවා ඇයට දැනට ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවායි කියලා. විවාහය සිදුවන්නේ ඒ ප්‍රේම සම්බන්ධයෙන්ද කියලා තමයි ඇයට දැනගන්නට අවශ්‍ය. මේ කේන්ද්‍ර සටහනේ කුම්භ ලග්නය තමයි ලග්නය බවට පත්වන්නේ. 7 වෙනි අධිපති රවි ග්‍රහයා සිටින්නේ මේ කේන්ද්‍රයේ දෙවැන්නේ. එතකොට කාන්තාවකගේ කේන්ද්‍ර සටහනේ විවාහය පිළිබඳව තීරණ ගන්නා වූ කුජ ග්‍රහයා බලවත්ව තුන්වැන්නේ සිටිනවා. බොහෝ වෙලාවට ප්‍රේම සම්බන්ධයකින් සිදුවන්නා වූ විවාහයක් මල්පල ගැනීමේ හැකියාව මේ කේන්ද්‍ර සටහනේ උරුම වෙලා තිබෙනවා. නමුත් බොහොම කල්පනාකාරී වන්න ඔබට ලැබිලා තිබෙන ප්‍රේමයට අදාළව ලැබී සිටින කෙනාගේ කේන්ද්‍රය ඔබ කේන්ද්‍රයට කොපමණ දුරට ගැලපෙනවද කියන කාරණේ මත තමයි මේ දේම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවද නැද්ද කියන එක කියන්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් ඔබට ප්‍රේම බන්ධනයකින් සිදුවන්නා වූ විවාහයක් සාර්ථක වන බවක් පේන්නට තිබෙනවා. දැනට ඔබ ගත කරන්නේ රාහු දසාව. ගොඩක් වෙලාවට රාහු දසාවන් තුලදී ප්‍රේමය නිසා ආදරය නිසා විරහ වේදනාවන් නැතිවන්නට ඉඩකඩ තිබෙන අවස්ථාවන් වැඩි. එම නිසා කල්පනාවෙන් මේ කටයුතු කරන්න ඔබ තරමක් විමසිලිමත් වන්න මේ කේන්ද්‍ර සටහන් දෙකේ ගැළපීම පිළිබඳව. කෙසේ වෙතත් ඔබට ප්‍රේම සම්බන්ධයක් මගින් සිදුවන්නා වූ විවාහයකට තමයි වැඩි අවකාශයන් තිබෙන්නේ.
හොඳයි. තවත් ලිපි වලට අපි අවස්ථාව ලබා දෙන සූදානම්. ඊට කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. මතක් කරන්නම් අපේ වෙබ් අඩවිය www.sandakirna.lk කියන වෙබ් අඩවිය හරහාත් ඔබට එකතු වෙන්නට හැකියාව තියෙනවා. සූදානම් කෙටි විරාමයකට යන්න. මොහන් වික්‍රමසිංහ මහත්මයා පෞද්ගලිකව හම්බ වෙන්නට දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න පුළුවන් දුරකථන අංකය නැවතත් මතක් කරන්න 0777 44 65 26. ඒත් එක්කම අපේ දුරකථන අංකය ඔස්සේ තවත් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. සුබදෑසනක් ඔබට. සුබදෑසනක්. සුබදෑසනක්. කවුද කතා කරන්නේ? මම අම්සාවෙන්නේ නයන කතා කරන්නේ. මම ජෝලි දෙන්නෙක් බලා ගන්නවා. කියන්න උපන් දිනය හා වේලාව 95 දෙසැම්බර් 21. වේලාව පෙරවරු 8:31 පොළොව. පෙරවරු 8:31ට. ඔව් විශේෂයෙන් දැනගත යුතු වෙන්නේ කුමක්ද කියන්නේ? මම ජෝලි අධ්‍යාපනයේ මේ කරේ ඕලෙවල් කරනවා ඒ ගැන තමයි දැනගන්න. ඔව් මකර ලග්නය තමයි ඔබගේ ආදරණීය දියණියගේ කේන්ද්‍රයේ ලග්නය බවට පත් වෙන්නේ. මේ කේන්ද්‍රයේ විශේෂිත පිහිටීමක් තිබෙනවා. ගුරු බුද්ධ කුජ රවි කියන ග්‍රහයන් 4 දෙනාම එකට එකතු වෙලා සිටිනවා 12 වෙන්නේ. මෙය විශේෂයෙන්ම කාර්මික ඥානය, ඉංජිනේරු ඥානය ලබා දෙන්නා වූ ගණිතීය විෂයන් සඳහා දක්ෂතාවයන් පෙන්눔 කරන හොඳ යෝග බලයක් හැටියට තමයි හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. ලග්නගතව සිකුරු තියෙන කේන්ද්‍ර සටහනක්. ඒ වගේම මේ වන විට ගත කරන්න කේතු මහ දසාව. අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක තමයි මේ දියණිය සිටින්නේ. එම නිසා අධ්‍යාපන කටයුතු වලින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව වාසනාව අනිවාර්යයෙන්ම තියෙන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම විදේශ අධ්‍යාපනයන් පවා ලැබීමේ වාසනාව තියෙන දරුවෙකුගේ කේන්ද්‍රයක්. එම නිසා ඒ තත්ත්වයේ පාදා ගැනීම සඳහා කටයුතු කරන්න උනන්දු කරව ගන්න දරුවාව ඊට අදාළ අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙන්න බොහොම සාර්ථක කේන්ද්‍ර සටහනක් හැටියට තමයි පේන්න තිබෙන්නේ. හොඳයි. බලපිටිය ප්‍රදේශයේ කනකලතා මහත්මිය අපිට ලිපියක් යොමු කරලා තියෙනවා. ඇයගේ දියණියගේ කේන්ද්‍ර ස්ථාන මේත කෙවලා තියෙනවා මොහන් මහත්මයා. ඇයගේ දියණිය උපත ලැබලා තියෙන්නේ 1976 ජූලි මාසයේ 5 වන දින හවස 3:45ට. ජූලි මාසයේ 5 වෙනි දින හවස 3:45ට මේ කේන්ද්‍ර ස්ථාන හිමි දියණියගේ විවාහය දිනෙන් දිනම ප්‍රමාද වන නිසා ඒට හේතුව මොකක්ද කියලා තමයි අහන්නේ. ඔව් මේ කේන්ද්‍ර සටහනේ 7 වෙනි අධිපති ග්‍රහයා සිකුරු සිටින්නේ 8 වෙන්නේ රවි සහ බුධත් එක්ක එකතු වෙලා. ඒ වගේම කේන්ද්‍ර සටහනේ කුජගේ බලය නම් ඉතාම හොඳින් පිහිටා තිබෙනවා. නමුත් 7 වෙනි අධිපතියා 8 වෙන්නට පැමිණීම සාමාන්‍ය විවාහ ප්‍රමාද කිරීමට එහෙම නැත්නම් විවාහය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටෙන්නට ඒ වගේම යම්කිසි අර්බුදකාරී තත්ත්වයන් මතු කරන්නට හේතු වන පිහිටීමක්. එම නිසා විශේෂයෙන්ම මේ තීර දෝෂ තත්ත්වයන් ඉවත් කරන්නට ඕනේ. සුදු නිල් පාෂාණය සුදු නිල් සහ රතු කොරල් කියන පාෂාණ පළඳින්න. එහෙම නැත්නම් සුදු නිල් රතු කැට කියන පාෂාණ පළඳින්න. ඒ වගේම සමහර විට මල්වර දෝෂ වැනි තත්ත්වයන් පවතිනට ඉඩ කඩ තිබෙනවා. එම නිසා গুপ্ত ශාස්ත්‍රීය ප්‍රතිකර්ම වශයෙන් යන්ත්‍ර පැළඳීම, දෙහි කපා යන්ත්‍ර පැළඳීම වැනි දේවල් කරන්නට සිද්ධ වේවි. මල්වර දෝෂ හරණ යන්ත්‍ර පැළඳින්න සිද්ධ වේවි. එවැනි කාරණාත් එක්ක තමයි මේ දෝෂ ඉවත් වුණාට පස්සේ යම්කිසි ආකාරයක සහනදායී තත්ත්වයක් උදා වේවි. විවාහ ඉක්මන් වෙන්නට ඉඩ කඩ තිබෙනවා. ගොඩක් වෙලාවට මෙවැනි පිහිටින් තියෙනකොට විවාහ දුරස් වීමක්. එහෙම නැත්නම් විවාහය ගොඩක් ඈතට යාමක් තමයි සිද්ධ වෙන්නේ නිපුණිකා. එම නිසා ගොඩක් වෙලාවට මෙතනදී අර විවාහයක් කෙරෙන්නට තියෙන ඉඩකඩ වැඩි කිරීමක් තමයි අපි අර ප්‍රතිකර්ම වලින් කරන්නේ. නමුත් 100%ක්ම ගන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි ප්‍රතිශතයේ වැඩි කිරීමක් කරලා ඒ තමාගේ උනන්දුව සහ ඒ පසුබිමත් එක්ක තමයි මේක සාර්ථකත්වයේ කරා යවන්නට සිද්ධ වෙන්නේ. හොඳයි. තවත් කෙනෙක් විවාහය ගැන අහලා ප්‍රශ්නයක් යොමු කරලා තිනවා මහන් මහත්මයා. හික්කඩුවේ තරංගා තුෂාරිකා උපන් දින 1980 ඔක්තෝබර් මාසයේ 12 වන දින දහවල් 12:03ට. දැනගන්නට අවශ්‍ය විවාහය කොයි කාලයේදී සිද්ධ වෙයිද හා විවාහ ජීවිතය සම්බන්ධයෙන්. විවාහය පිළිබඳවමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ කේන්ද්‍ර සටහන ධනු ලග්නය හැටියට තමයි අපිට ලැබෙන්නේ. 7 වෙනි අධිපති බුද්ධ සිටින්නේ චන්ද්‍රයාත් එක්ක 11 වෙන්නේ. ඒ වගේම මේ කේන්ද්‍රයේ කුජ 12 වෙන්නේ සිටිනවා. ඒ වගේම සිකුරු 9 වෙන්නේ සිටිනවා. තරමක් ප්‍රමාද වේවි. නමුත් හොඳ විවාහයක් සිද්ධ වෙන්නට ඉඩ කඩ තිබෙන කේන්ද්‍ර සටහනක් හැටියටයි පෙන්වුම් කරන්නේ.
විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධයක් වගේ සිදුවන්නා වූ විවාහයකට තමයි වැඩි ඉඩ කඩක් තිබෙන්නේ. ඒ වගේම බුද්ධ මහදස්සාව තමයි දැනට ගත කරන්නේ. එම නිසා තදබල අපල දෝෂයක් නැහැ. හොඳ විවාහයක් විවාහයෙන් පස්සේ දියුණුවත් තිබෙන හොඳ කේන්ද්‍රයක් හැටියට තමයි පේන්නට තිබෙන්නේ. හොඳයි. වැලිමඩ ශ්‍රීමති රණසිංහ මහත්මිය ලිපියක් එවලා තියෙනවා 1949 ජනවාරි මාසේ 20 වෙනිදා තමයි උපත ලැබලා තියෙන්නේ අය රාත්‍රී 9යි ජනවාරි 20. ඔව්. රාත්‍රී 9යි මිනිත්තු 38ට. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියේදී කොයි ආකාරයට තියෙනවද කියලා තමයි අර දැනගන්නට අවශ්‍යයි. සිංහ ලග්නය පාදක කරගෙන උප්පත්තිය ලැබලා තිබෙන්නේ විශේෂයෙන්ම සිංහ ලග්නයෙන් උප්පත්තිය ලැබපු උදවියට නොවැම්බර් 15 කියන දවස වෙනකොට ලග්නේ රාෂ්ටකයේ ගොඩක් වෙලාවට අවසන් වෙන්නට නියමිතයි. නමුත් මේ කේන්ද්‍රයේ චන්ද්‍රයා දෙවැන්නේ සිටින නිසා ජන්මයේ රාෂ්ටකයේ බලපෑම තවදුරටත් ඉදිරියට වසර 2කමාරක වගේ කාල සීමාවක් බලපවත්වන්නට ඉඩකඩ යෙදිලා තිබෙනවා. මේ නිසා මේ කාල සීමාවන් ටිකක් ප්‍රවේශම් වෙන්න හදිසි අනතුරු කරදර බාධක ශරීර සෞඛ්‍ය දුර්වල වීම වැනි දේවල් වලට ඉඩ කඩ තිබෙනවා. එම නිසා ඉදිරියටත් පවතිනා වූ සෙනසුරුගේ බලපෑම් හේතුවෙන් ඇතිවන්නා වූ දෝෂ වර්ධනය කරගන්නට බෝධි පූජා, විෂ්ණු පූජා වැනි දේවල් වලට සහභාගී වන්න, ඒ වගේම ශනි මුස්තුන්ජයන්තය පළඳින්න, අර හදිසි අනතුරු එහෙම නැත්නම් අනතුරුදායක දේවල් පරිහරණය කරනකොට විශේෂයෙන් ගින්න වතුර විදුලිය වගේ දේවල් වලදී කටයුතු කරනකොට ප්‍රවේශම් වෙන්න කියන පණිවිඩය තමයි ඔබට දෙන්නට සිද්ධ වෙන්නේ. හොඳයි. අවසන් වශයෙන් තවත් එක් ලිපියකට අවස්ථාව ලබා දෙන සූදානම් ජයන්තා මුණසිංහ මහත්මිය කැලණිය ප්‍රදේශයෙන් දැන් තමයි මේ ලිපිය එවලා තියෙන්නේ. 1986 9 වෙනි මාසේ 29 වන දින 1986 9 වෙනි මාසේ 29 වන දින හවස 4:49ට උපන් ඇයගේ පුතා විදේශ රැකියාවක් සම්බන්ධයෙන් මේ දවස්වල කටයුතු කරගෙන යනවා කියලා තියෙනවා. ඒ සාර්ථක වේවි කියලා තමයි අහන්නේ. ගොඩක් උදවිය මේ විදේශ ගමන් සම්බන්ධව යෙදিলা මේ මෙච්චර දියුණු යුගයකත් නිපුණිකා ගොඩක් කලාවට මේ විදේශ ගමන් වලට සහභාගී වෙන්නට ගිහිල්ලා අනතුරුදායක තත්ත්වයට පත් වෙන කාලයක් මේක. මම අද උදේ එනකොටත් මේ ගුවන්විදුලි වැඩසටහනකත් මේ සවන් දීගෙන ආවේ මේ ගොඩක් කලාවට මේ විදේශ ගමන් වලින් මිනිස්සු රවට්ටන ආකාරය. ඉතින් මේ නිසා මේ ගොඩක් කලාවට මෙච්චර දියුණු යුගයක අන්තර්ජාලයේ දියුණු යුගයක ජනසන්නිවේදනයේ දියුණු යුගයක තාමත් ගොඩක් දෙනේ මේ විදේශ රැකියාව සම්බන්ධව විශාල රැවටීම් වලට හසු වන යුගයක්. ඒ නිසා ඒ පිළිබඳව ගොඩාක් සෙවිල්ලෙන් විදේශ රැකියාවකට යොමු වෙනවා නම් තමයි ගොඩාක්ම හොඳ. ඉතින් මේ කේන්ද්‍ර සටහනත් විදේශ රැකියාව හොඳින් තිබෙන කේන්ද්‍ර සටහනක්. හැබැයි නොවැම්බර් 15 දක්වා සෙනසුරුගේ ඒ රාෂ්ටක තත්ත්වය පවතින අෂ්ටම ඒ රාෂ්ටකය. ඉතින් ඒ රාෂ්ටක තත්ත්වයන් පවතින නිසාවෙන් දැන් මේ වසර 7මාරකටත් වැඩි මම හිතන්නේ මෙතන ගත්තාම නිසා වසර 10ක විතර කාල සීමාවක්ම මේ සෙනසුරුගේ පීඩාවට හසු වෙමින් ගත කරපු කේන්ද්‍ර සටහනක්. ඉතින් මේ අපල තත්ත්වය මර්ධනය වෙන්නේ නොවැම්බර් 15 වෙනිදා. එයින් පසු ඔබගේ විදේශ ගමන් සිහිනය සැබෑ වේවි. එතෙක් නම් ඔබට බලාපොරොත්තු දිගටම කඩා වැටිච්ච ස්වභාවයක් තමයි පේන්නට තිබෙන්නේ. හොඳයි. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා ලිපි මාර්ගෙන් අපිත් එක්ක එකතු වෙන්න. අද හොඳම දවස සඳ කිරණ ටීවී දෙරණ තැපැත් පෙට්ටිය 699 කොළඹ කින්ලිපිනේ තමයි ඔබ ලිපිය වන්න ඕනේ. අමතක කරන්න එපා සම්පත පුවත්පතේ පළවන කූපනේ පුරවලා ඒ ලිපියත් සමග එවන්න. අද දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට මොහන් වික්‍රමසිංහ මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි තවත් විශේෂාංගයක් සූදානම් කරගෙන තියෙනවා ඔබ වෙනුවෙන්ම බදාදා දවසේදී අද හොඳම දවස් තුලින් සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න.